සුබ දවසක් යාළුවනේ. අද මම වීඩියෝ කරන්න කියලා දෙන්නම්. කොහොමද අපි YouTube එකට වීඩියෝයක් අප්ලෝඩ් කරන්නේ. ඒ අප්ලෝඩ් කරන්න කලින් කොහොමද මේ වීඩියෝ එක හදන්නේ? කොහොමද ඒකට උණ කරන thumbnail එක හදන්නේ? අද මම මේ වීඩියෝ කරන්න කියලා දෙන්නම්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හොඳයි යාළුවනේ. මම මේ වීඩියෝ එකේ මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නිවැරදි ආකාරයෙන් කොහොමද අපි YouTube එකට වීඩියෝයක් අප්ලෝඩ් කරන්න කියලා දෙන්න. ඊට අමතරව මම ඔයගලන්ට සුළු දැනුමක් ලබා දෙන්නම් කොහොමද අපි Windows භාවිතයෙන් Windows වල තියෙන වීඩියෝ එඩිටර් software එක භාවිතයෙන් කොහොමද අපි පොඩි වීඩියෝ එකක් එඩිට් කරන්නේ. ඊට අමතරව අපි YouTube එකට අප්ලෝඩ් කරන වීඩියෝ එකට කොහොමද අපි thumbnail එකක් හදන්නේ. Photoshop භාවිතයෙන්. අත වශයෙන්ම යාළුවනේ Photoshop කියන්නේ ටිකක් සංකීර්ණ software එකක්. Photoshop භාවිතයෙන් අපිට හුඟක් දේවල් කරගැනීමේ පහසුකම තියෙනවා. එවැනි software එකක් අපිට දවසින් දෙකකින් ඉගෙන ගන්න චුට්ටක් අපහසුයි. ඉදිරියේදී වීඩියෝ මගින් මම ඔයගලන්ට Photoshop භාවිතය ගැන යම්කිසි දැනුමක් ලබා දෙන්නම්. හොඳයි යාළුවනි. අපි දැන් බලමු කොහොමද අපි thumbnail එකක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි Photoshop software එක open කරගමු. ඊට පස්සේ ඒකේ file ගිහිල්ලා new ගිහිල්ලා එතනින් inches තෝරගෙන අපි උස අඟල් 2යි පළල අඟල් 4 වගේ page එකක් open කරගමු. ඊට පස්සේ මෙන්න මෙයාගේ page එක තමයි ඔයාලට open වෙන්නේ. ඊට පස්සේ මේකට අපි color එකක් දෙමු. paint bucket එක select කරලා ඉස්සරම normal color එකක් දීලා එසේ මේ color එක වෙනුවට අපි gradient එකක් තෝරගමු. ඒ layer එක double click කරලා ඊට පස්සේ මෙතනින් gradient ගිහිල්ලා මේ විදිහට අපි කැමති කලර් එක මෙතනින් තෝරගමු. ඊට එක ඕකේ කරන්න. ඊට පස්සේ අපි මේකට YouTube logo එක අපි Google එකෙන් download කරගෙන මෙතන මේ විදිහට තියාගමු. මේ වගේ. ඊට පස්සේ අපි මේකට type setting කරමු. මෙන්න මේ විදිහට YouTube එකට වීඩියෝ එකක් නිවැරදිව අප්ලෝඩ් කරමු කියලා type setting එකක් මේ ආකාරයෙන් අපි කරගමු. ඊට පස්සේ අපි මේකට shapes එකකුත් භාවිතා කරමු. shapes tool එක ක්ලික් කරලා මේක අපිට කැමති shapes වර්ග ගොඩක් තියෙනවා. මෙතනින් අද මම භාවිතා කරන මෙන්න මේ හැඩ එක. ඔය ක්ලික් කරලා මෙන්න මේ වගේ mouse එකෙන් අපිට ඕන විදිහට සකසා ගන්න. ඊට පස්සේ මේක චුට්ටක් highlight කරලා පෙන්වන්න ඕන නිසා ඒ layer එක double click කරලා මේකට stock එකක් දානවා සුදු පාට වගේ. සුදු පාට තෝරගෙන ඊට පස්සේ ඒකේ size එක චුට්ටක් වැඩි කරනවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඒක okay කරනවා. හොඳයි යාළුවනේ. මෙන්න මේ ආකාරයටයි අපි බොහොම සරල විදිහට thumbnail එක සකසා ගන්න. අපි දැන් බලමු කොහොමද අපි වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. හොඳයි යාළුවනි. වීඩියෝ එකක් එඩිට් කරන්න කලින් මම ඔයගලන්ට කියලා දෙන්නම්. කම්පියුටර් ඩිස්ප්ලේ එකේ අපි කරන මොකක් හරි වැඩක් ඒක ස්ක්‍රීන් රෙකෝඩ් කරගන්නේ කොහොමද කියලා. Windows වලට එනවා ස්ක්‍රීන් රෙකෝඩර් කියලා software එකක්. ඔයගලන්ගේ search bar එකේ ගහන්න ස්ක්‍රීන් රෙකෝඩර් කියලා. එතන මෙන්න මේ software එක open වෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකේ ඔයගොල්ලෝ setting logo එක තියෙන කෙරවලෙම අනේ setting logo එක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ page එකක් open වෙනවා. මේකේ ඔයගොල්ලෝ දැන් ස්ක්‍රීන් රෙකෝඩර් එක පටන් ගන්න ඕන නම් F6 කියන key එක ඔබන්න. ඔයගොල්ලන් keyboard එකේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක නවත්තන්න ඕන නම් F7 key එක ඔබන්න. ඊට ඔයගොල්ලන්ට සම්පූර්ණ වීඩියෝ එක අවසන් කරන්න ඕන නම් F8 කියන key එක ඔබන්න.
ඊට පස්සේ ඔයගලන්ට ඔතන පල්ලෙහාම පුළුවන් ඒක සේව් වෙන්න ඕන තැන චේන්ජ් කරන්න. මෙතන චේන්ජ් කියන එක ඔබලා ඊට පස්සේ ඔයගලන්ට සේව් කරන්න ඕන තැන ලොකේෂන් එක මෙතනට දෙන්න පුළුවන්. දීලා ඕකේ කරන්න. ඕකේ කරලා අර විදියට ඔයගලන්ගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක පටන් ගන්න ඕන F6 දෙන්න. ඒක අවසන් කරන්න ඕන නම් F8 කියන කී එක දෙන්න. එන්නේ ආකාරයටයි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරන්නේ. හොඳයි යාළුවනේ. අපි දැන් බලමු Windows වල තියෙන වීඩියෝ එඩිටර් software එක භාවිතා කරලා කොහොමද වීඩියෝ එකක් අපි එඩිට් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම වීඩියෝ එඩිටර් software එක open කරගන්න. මෙතනින් ඔයගොල්ලෝ තෝරගන්න new project කියන එක. මෙතනට ඔයගලන්ගේ වීඩියෝ එකට කැමති නමක් දීලා ඕකේ කරන්න. ඊට පස්සේ අපි වීඩියෝ ක්ලිප්ස් සේව් කරපු තැනින් ඕපන් කරලා මේ software එකට මේ ආකාරයෙන් බ්‍රැක් කරගන්න. ඊට පස්සේ වීඩියෝ ක්ලිප්ස් පිළිවෙලින් මෙන්න මේ ආකාරයෙන් පහළට එකින් එක බ්‍රැක් කරගන්න. මේ software එක භාවිතා කරලා අපිට වීඩියෝ කොටසක් මැදින් ඉවත් කරන්න පුළුවන්. එතකොට අපිට තවත් 3D effects භාවිතා කරන්න පුළුවන්. ටෙස්ට් එකක් භාවිතා කරන්න පුළුවන්. එවැනි බොහෝ දේ මේ වීඩියෝ එඩිටර් ඇප් එක භාවිතා කරලා අපිට කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාමයි බලමු වීඩියෝ එකකින් කොටසක් ඉවත් කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපි භාවිතා කරන්නේ පහළින් තියෙන ටූල් බාර් එකේ ස්ප්ලිට් කියන ටූල් එක. මෙන්න මේ ටූල් එක. ඒක ඕපන් කරලා ඊට පස්සේ වීඩියෝ එකේ ඉවත් කරන්න ඕන කොටස තෝරගෙන මේ විදිහට අපි ඩන් කරා නම් ඒ කොටස මෙන්න මේ ආකාරයෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඒ කොටස අපිට අවශ්‍ය නැත්නම් මෙන්න මේ ආකාරයෙන් අපිට ඒක ඩිලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ වීඩියෝ ක්ලිප් එකකට 3D effect එකක් භාවිතා කරන්න කියලා. 3D effects තෝරගෙන මෙන්න මේ ආකාරයෙන් 3D effects තියෙනවා. ඉතින් අපි එකක් සිලෙක්ට් කරමු. ඊට පස්සේ effect එක මෙන්න මේ ආකාරයෙන් open වෙනවා. ඊට පස්සේ අපි කැමති ලොකේෂන් එකෙන් ඒ effect එක තියලා කැමති time එක මේ ආකාරයෙන් පහළින් සිලෙක්ට් කරලා ඊට පස්සේ ඒක done කරා නම් ඒ වීඩියෝ ක්ලිප් එක ප්ලේ වෙන වෙලාවට ඒ effect එකත් ප්ලේ වෙනවා. මේ effect එක වගේ තව effects වර්ග මෙතන තියෙනවා. මෙතනින් අපි කැමති effect එකක් භාවිතා කරන්න පුළුවන්. කැමතික තෝරගෙන ඊට පස්සේ ටයිම් එක සිලෙක්ට් කරලා පහලින් ඩන් කරා නම් වීඩියෝ ක්ලිප් එකට ඒ ඉෆෙක්ට් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද වීඩියෝ ක්ලිප් එකට ටෙස්ට් එකක් ඇඩ් කරන්න කියලා. ටෙස්ට් කියන එක සිලෙක්ට් කරලා මෙතනින් ඔයගොල්ලෝ කැමති ටෙස්ට් එකක් ටයිප් කරන්න. ඊට පස්සේ අපිට පහලින් පුළුවන් ඒ ටෙස්ට් එක වීඩියෝ ක්ලිප් එකේ උඩින්ද පහලින්ද අපිට කැමති තැනින් සිලෙක්ට් කරලා ඒක භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටෙස්ට් එකට කැමති ස්ටයිල් එකක් ලබා දෙන්න. මෙන්න මේ ආකාරයෙන්. මෙතන කැමති ස්ටයිල් එකක් අපිට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කැමති ස්ටයිල් එක තෝරගෙන පහලින් ඒ ටෙස්ට් එක ප්ලේ වෙන්න ඕන ටයිම් එක මේ ආකාරයෙන් සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරලා ඒ ටෙස්ට් එක කොපමණ වෙලාවක්ද තියෙන්න ඕනේ මේ ආකාරයෙන් පහලින් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්ජස්ට් කරගෙන ඩන් කරා නම් ඒ ටෙස්ට් එක ඒ වීඩියෝ ක්ලිප් එකේ කොටසට ඇඩ් වෙනවා. හොඳයි යාළුවනේ. ඊට පස්සේ මේ ආකාරයෙන් අපි එඩිට් කරගත්තන් පස්සේ මෙන්න මෙතන තියෙන ෆිනිෂ් වීඩියෝ කියන එක තෝරගන්න. මෙතනින් ඔයගලන්ට කැමති ක්වොලිටි එකක් දෙන්න. හයි ක්වොලිටිද, මීඩියම්ද, ලෝද කැමති ක්වොලිටි එකක් මෙතනින් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම අද මේ වීඩියෝ එකට මීඩියම් ක්වොලිටි එක තෝරගන්නවා. තෝරගෙන එක්ස්පෝර්ට් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ
අපිට කැමති ලොකේෂන් එකක් මේකට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ලොකේෂන් එක තෝරගෙන ඒකට කැමති නමක් දීලා එක්ස්පෝර්ට් කියන එක එවුවනම් මේ අපි එඩිට් කරපු වීඩියෝ එක ඔටෝම ඒ ලොකේෂන් එකට සේව් වෙනවා එඩිට් එක විදිහට. හොඳයි යාළුවනි. මෙන්න මේ ආකාරයටයි Windows Video එඩිටර් software එක භාවිතා කරලා අපි වීඩියෝ එකක් එඩිට් කරගන්නේ. මේ software එක භාවිතා කරලා තව බොහොමයක් දේ අපිට කරගන්න පුළුවන්. ඉතිරියේදී තවත් වීඩියෝ එකක් මගින් මම මේ software එක ගැන තවත් විස්තර ටිකක් ඔයගලන්ට කියලා දෙන්නම්. හොඳයි යාළුවනේ. අපි දැන් බලමු මේ හදාගත්ත වීඩියෝ එක කොහොමද අපි YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ YouTube එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතනින් create කියන එක select කරලා එතනින් ගන්න ඔයගොල්ලෝ upload video කියන එක. ඊට පස්සේ මෙන්න මෙයාගේ page එකක් open වෙයි. මෙතන ඔයගොල්ලෝ select file කියන එක select කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ වීඩියෝ එක මෙතනින් තෝරගෙන ඒක open කරන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් වීඩියෝ එක මෙතනට අප්ලෝඩ් වෙයි. ඊට පස්සේ මෙතන ටයිටල් එක ඔයගොල්ලන් කැමති ටයිටල් එකක් මෙතන ටයිප් කරන්න. මම මෙන්න මේ ආකාරයෙන් මගේ වීඩියෝ එකට අදාළ ටයිටල් එක මම ටයිප් කරා. ඊට පස්සේ ඊට පල්ලෙහාන් තියෙනවා description කියලා එකක්. description එකට ඕගලන්ට දාන්න පුළුවන් මේ වීඩියෝ ගැන විස්තරයක්. එහෙම නැත්නම් ඕගලන්ගේ තවත් pages ගැන විස්තර. ඒ වගේ දේවල් description එකට ඇතුළත් කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක description එකට පුරේ ටයිටල් එකම copy කරලා paste කරන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ thumbnail එක. අපි හදාගත්ත thumbnail එක මෙතන අපි අප්ලෝඩ් කරමු. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ තියෙනවා playlist කියලා. ඕගොල්ලෝ කලින් playlist එක මේ වගේ හදාගෙන තියාගන්න. අපි දාන වීඩියෝට අදාළ playlist එකක් සාමාන්‍යයෙන් දැන් මම කරන්නේ preload packages ගැන education, ආගමික දේවල්, train timetable, printers, computer ඒ පිළිබඳව තමයි මම වීඩියෝස් හදන්නේ. ඒතර මම හදන වීඩියෝ එකට අදාළ එක මම මෙතනින් තෝරගන්නවා. ඔයගලන්ට පුළුවන් new playlist කියලා මෙන්න මේ වගේ අලුතෙන් මෙතනට ඇඩ් කරන්න. ගිහිල්ලා මෙතන ටයිටල් එකක් ටයිප් කරලා ඒක create කියන එක එවුවනම් මෙන්න මේ වගේ මෙතනට ඇඩ් වෙනවා. එන්නේ ආකාරයටයි අපි ටයිටල් එකක් මේකට එකතු කරගන්නේ playlist එකට. ඊට පස්සේ මේකෙන් අහන්නේ මේ වීඩියෝ එක හදලා තියෙන්නේ පොඩි ළමයි වෙනුවෙන්ද එහෙම නැත්නම් නැත්ද කියලා. මෙතනින් අපි දැන් පොඩි ළමයි වෙනුවෙන් හද වීඩියෝ ගන්න නෙමෙයිනේ. ඒ නිසා no it's not made for kids කියන එක select කරලා පොඩි ටික් එකක් දානවා එකට. ඔයගොල්ලෝ මේ කාටුන් එකක් හරි පොඩි ළමයි වෙනුවෙන් හැදුවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ උඩ එක තෝරගන්න ඕනේ. ඒකට ටික් එකක් දානවා මේ ආකාරයෙන්. ඊට පස්සේ show more කියන එක අපි select කරනවා. ඊට පස්සේ මේකෙන් අහන්නේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හදලා තියෙන්නේ AI තාක්ෂණයෙන්ද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ යම්කිසි පුද්ගලයෙක් එතන හිටියේ නැතුව ඔයගොල්ලෝ එතන ඒක එඩිට් කරලා ගත්ත එකක්ද? එහෙමනම් මෙතනට ඔයගොල්ලෝ yes කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙතන no කියලා දෙන්න. මේකෙන් කියන්නේ paid promotion.
ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හදලා තියෙන්නේ කාගේ හරි ප්‍රොමෝෂන් එකකටද. එහෙමනම් ඔයගොල්ලෝ මෙතන මේ ටික් එක දාන්න ඕනේ. එහෙම නැත්නම් එතනට ඔයගොල්ලෝ ටික් එකක් දාන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ ටැග්ස්. ටැග් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි YouTube එකේ වීඩියෝ එක සර්ච් කරද්දී අපි සර්ච් බාර් එකට ගහන්නේ වීඩියෝ එක සර්ච් කරන්න. අන්න ඒවට තමයි ටැග්ස් කියලා කියන්නේ. අපිට මේකේ ටැග්ස් අපිට ලබා ගන්න පුළුවන් Rapid Tag කියන වෙබ්සයිට් එකෙන්. ඒ Rapid Tag කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ගහන්න ඔයගොල්ලෝ හදලා තියෙන වීඩියෝ එකට අදාළ එක ටැග් එකක්. සාමාන්‍යයෙන් මම දැන් මේ වීඩියෝ එකට ගහනවා how to upload YouTube video කියලා. එතකොට ඊට පස්සේ එහෙම ටයිප් කරලා අපි සර්ච් මාක් එක වුවාම ඊට පස්සේ ඒකට අදාළ කරන ටැග්ස් ටිකක් ඔටෝම මෙතන ජෙනරේට් වෙනවා. අපිට තියෙන්නේ මේ ටික ඔහොම කොපි කරලා අතනට පේස්ට් කරන්න. මෙන්න මෙතනින් කොපි ගිහිල්ලා අපේ ටැක්ස් කියන තැනට මේක පේස්ට් කරගන්න. හරි යාළුවනි. ඔයගොල්ලන් දැක්කා මේක වටේට රතු පාට කොටුවක් වැටෙනවා. ඒ කියන්නේ අපිට මෙතනට භාවිතා කරන්න පුළුවන් වචන 500ක් පමණයි. මෙතන දැන් 520ක් තියෙනවා. ඒකයි රතු පාට කොටුවක් වැටෙන්නේ. එතකොට අපිට මේ අවස්ථාවේ සිදු වෙනවා මෙතනින් එක පේලියක් ඉවත් කරන්න. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ මේකෙන් අහන්නේ ඔයාගේ මේ වීඩියෝ එකේ කොටසක් තවත් කෙනෙක් එයාගේ වීඩියෝ එකට භාවිතා කරලා කමක් නැද්ද කියලා. කමක් නැත්තම් මේ ආකාරයෙන් මේක තියන්න. එහෙනම් භාවිතා කරන්න එපා නම් don't allow කියන එක සිලෙක්ට් කරන්න. ඊළඟට තියෙන කැටගරි එක. මෙතනින් තෝරලා ඔයගලන් වීඩියෝ එකට අදාළ කැටගරි එක මෙතනින් තෝරගන්න. මම තෝරගන්නවා මෙතනින් education කියන එක. ඊට පස්සේ අනිත් සෙටින් ටික ඔහොම තියන්න. ඊට පස්සේ මේක නෙස් කරන්න. මෙතනින් පුළුවන් ඔයගලන්ගේ වීඩියෝ එකේ අවසානෙට ඔයාගේ තවත් වීඩියෝ එකක කොටසක් ඩිස්ප්ලේ කරන්න. මෙන්න මේ වගේ කැමති ෆෝමැට් එකක් අපිට මෙතනින් තෝරගන්න පුළුවන්. මම තෝරගන්න මේ ෆෝමැට් එක. ඊට පස්සේ මේක ඔටෝ ඔහොම තිබුණොත් මේක වැටෙන්නේ අපේ වැඩියම best for viewers. ඒ කියන්නේ වැඩියෙන්ම අපේ views කියේ වීඩියෝ එක මෙතනට වැටෙනවා. ඊට පස්සේ එහා පැත්තේ වීඩියෝ එකට වැටෙන්නේ අපි අන්තිමට අප්ලෝඩ් කරපු වීඩියෝ එක. එහෙම නැත්නම් අපිට කැමති වීඩියෝ තෝරගන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා. මේ වගේ කැමති වීඩියෝ එක අපිට තෝරගන්නත් පුළුවන් මෙතනින් ස්පෙસિෆික් වීඩියෝ ගිහිල්ලා. ඊට පස්සේ ඒක නෙක්ස්ට් කරන්න. ඊට පස්සේ තියෙන්නේ කොපිරයිට් කියන එක. අපි තව කෙනෙකුගේ වීඩියෝ එකේ කොටසක් හරි එහෙම නැත්නම් සිංගල් කොටසක් හරි ගත්තොත් මෙතන කොපිරයිට් කියලා වැටෙනවා. ඒක අපේ channel එකටයි අපේ වීඩියෝ එකටත් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා එතන හරි ලකුණ තිබිය යුතුයි කොපිරයිට් නැතුව. ඊට පස්සේ අපි මේක public select කරලා schedule කරගන්න ඕනේ. අපිට කැමති දිනය සහ වේලාව මෙතනින් තෝරගන්න පුළුවන්. අපි කැමති දිනය සහ අපි කැමති වෙලාව. ඒ කියන්නේ වීඩියෝ එක අනික් කට්ටියට රිලීස් වෙන වෙලාව තමයි මෙතනින් අපි තෝරගන්නේ. අනික් කට්ටියට බලන්න. ඊට පස්සේ තෝරගෙන මෙතන ෂෙඩියුල් කියන එක සිලෙක්ට් කරා නම් අපේ තෝරගත්ත වෙලාවට සහ දිනයට ඒ වීඩියෝ එක YouTube එකෙන් රිලීස් කරනවා. මෙන්න මේ විදිහටයි YouTube එකට වීඩියෝ එකක් අපි නිවැරදි ආකාරයෙන් අප්ලෝඩ් කරන්නේ. හොඳයි යාළුවනේ. මගේ මේ වීඩියෝ එක ගැන ඔයගලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා අනිත් අයටත් බලා ගන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් තවත් දවසක මේ වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.